Hi ළමයි welcome back to my YouTube channel. ඔන්න පොඩි වීඩියෝ එකක් ගේන්න හිතුණා. පොඩි day routine එකක්. අම්මෝ ළමයි අපිට මාළම රස්නේ මේ දවස්වල total Europe වලටම ඉතින් ඔයාලට මේ පේන්නේ කොච්චර ගිනි රස්නයක් ඊට මාමා කොච්චර රස්නයක් අපිට මේ දවස්වල දෙනවද කියලා ඔය එළිය පේන විදිය මාළම රස්නේ ගණන් ගන්න මගේ මූණ කොණ්ඩෙත් එක්ක ඇරිසලා මොනවත් එක්කම යනවා මම දැන් තමයි ගිහින් මොකද මම නයිට්ස් නේ කරන්නේ ඉතින් මේ අපිට ඉන්න බෑ මේ හරියටම දැන් රස්නේ මේ කාලේ අද නම් මාර රස්නයක් මම හිතන්නේ අද මේ වෙද්දී 34 degrees වගේ යනවා ඉතින් හරියම අමාරුයි එළිය පේනවා ඇති ඔයාලට බැරිම තැන අපි ගිහිල්ලා ඉක්මනට බ්ලයින්ඩ්ස් ටිකක් දාගත්තා කාමරවලට දැන් යමු කිචන් එක පැත්තට බඩගින්නකුත් දෙනවා මොකද කරන්නේ unpacking my collection of books. රස්නේ නේ පුතේ පල්ලෙහා ඔයාලට ඕන නම් ඔයත් කොටි ටී-ෂර්ට් එක හදා ගන්නකො මනික ඕකේ බලමු කණ්ඩ පුතියේද කියලා මෙන්න මේ ස්ට්‍රොබෙරි එකක් ගෙනල්ලා නම් අපි ගෙනල්ලා තියලා ගිහින් තිබ්බම මම හිතුවා මේකෙන්වත් දෙකක් කනකට විතරක් බඩේනේ තමයි එක ත්‍රස්ස නෑලා එකක් විතර ඇඹුල් ඒකත් කාලා බලන්න තමන කන්න තියෙන කියලා ෆ්‍රිජ් එකේ මැත්තේ බලන්න මට බඩගින්නේ දැන් මේ බලන්න ළමයි ඊයේ උදේ හදපු ආලේ එකක් මොකද ඊ හස්බන්ඩ් ගෙදරනේ ඊයේ උදේ හදපු ආලේ එකක් එයා පොට් එක පිටින්ම ෆ්‍රිජ් එකට දාලා කම්මැලිකමට සම්බෝල ටිකකුත් තියෙනවා මේක මගේ ෆේවරිට් පේනවද ළමයි අඩිය විතර තියෙනවා කරවිල ටිකක් බෙදපෙක මයි ෆේවරිට් මම හිතන හස්බන්ඩ් මට තමයි මේක තියන්න නැත්තේ මොකද මම කරවිල කන්න හරිම කරේයි බත් චුට්ටකුත් තියෙනවා මම ඉතින් මේ චුට්ට ඔක්කොම දාගෙන පත් කරගෙන දැන් කන්නයි යන්නේ මගේ බත් එක දැකලා බලන්න එපා ළමයි. මේ දඩ බත් එක අපි දාගත්ත රැම්ම කන්න ගන්නකොට මේ පුතා කිව්වා එයාටත් බඩගිනි කියලා බත් ඕනේ කියලා. ඊට පස්සේ දැන් බෙදාගත්තා. බෙදාගත්තට පස්සේ එයා ගියා. ඔන්න එයාට මේ টয়ලට් යන්න ඕනේ කියලා. දැන් ඉතින් මම එයා එනකන් මම ටික ටික කනවා. මං ඉතින් ළමයි කෑම එක ටික ටික කන්න පටන් ගත්තා. මේ රසට තියෙනවා හැබැයි ළමයි දවස් දෙකක් වරන් වුණාට මේ රසට තියෙනවා ඉතින්. ඔන්න මං කෑම එක කනකොට ඉතින් පුතත් ආවා. ඊළඟට දුවත් ආවා. ඊට පස්සේ ඉතින් මං ටිකක් එයාලට කවන්න ගත්ත දුව නම් මං හිතන්නේ කෑවේ නෑ එයා කන්න බෑ කියලා. පුතා නම් ටිකක් කෑවා ඉතින්. Sambola, but don't add any curry. Hari, ඒවා දාන්නේ නැහැ Don't eat all the strawberries again, okay? I need the strawberries. It's yummy lucky. Try this. දැන් ඉතින් මේ ටක් ගාලා කලබලෙන් කන්නේ මට අද ටිකක් කලින් යන්න ඕනේ මොකද ඇස් දෙකට යන්න ඕනේ මට සුදු ටී-ෂර්ට් එකක් ගන්න යමු ඉතින් හරි ළමයි ඔන්න පිටත් උනා යන්න ඉක්මනට යන් දැන් ඔව් හමාරයි ඔන්න ඉතින් අපි යන්න පිටත් උනා රස්නේ උනාට පරිසරය නම් මාරම ලස්සනයි අපි ඉතින් වටපිට බල බල ලස්සනත් බල බල ඔහොම තමයි ඉතින් ඇස් දෙකට පිටත් උනේ
අපේ සයු බබා ඉතින් මට හොඳටම සපෝට් එක දෙනවා වීඩියෝ වලින්. ඉතින් බලන්නකෝ. ඔයාලා කියන්නකෝ එයා ලස්සනට වීඩියෝ කරලා තියෙනවද කියලා. Light and coffee glow. ඔන්න අපි ඇස්ඩයකට ආවා. අම්මෝ මාර සනීපයක් දැනෙන්නේ දැන් නම්. මේ දවස්වල ඉතින් සුපර් මාකට් එකකට නිකන් හරි යනවා කියන්නේ ඉතින් මාර ජොලි තමයි. එළිය ඇවිදලා දැන් ඉතින් ටටක් ගාලා හොයාගන්න ඕනේ. මම උදේ මට ගන්න බැරුව දාලා ගිය පැඳුම කොහෙද තියෙන්නේ කියලා මං හිතන්නේ මං ගත්ත ඔක්කොම තියෙයි කියලා. කමන්නේ මට අවශ්‍යම මේ වෙලාවේ සිතු ටී-ෂර්ට් එක ඒ දෙක විතරක් හරි මං ගන්න බලනවා. මං හිතන්නේ ළමයි මට ඕන වෙච්ච ටී-ෂර්ට් එක තිබුණා. හැබැයි sizes නම් වෙනස්. මං UK size 10 තමයි අඳින්නේ. හැබැයි 10 තිබුණේ නැහැ. මං 12 ගත්තා. 12ත් එච්චරම අවුලක් නැහැ. shape ඉතින් ටී-ෂර්ට් දෙකක් හම්බුණා. ඒකත් ගත්තා. හරි. දැන් යනවා. මම ඇඳුම් ටිකක් නා මේක පේ කරන්න කවුන්ටර් එක දෙකකට ගිහලා දැන් යන්න ඕනේ වැඩට. දැන් පරක්කු වෙලා තියෙන්නේ. හයි ළමයි ගත්තා. අපේ අක්කි බබාට ප්‍රශ්නේ වැඩි වෙලා කොහොම තමයි යන්නේ නේද? ප්‍රශ්නේ ඔය ප්‍රශ්න නැද්ද පුතා? සම්පූර්ණ ඔපොසිට් ඉඳලා යන්නේ අද්දිකට. ස්පීඩ් කැමරාවක් එතන යන්න පුළුවන් දෙයට විතරයි. ඉතින් ඔක්කොම හොරු ටික වගේ ඩ්‍රයිවර්ස්ලා මේ ටිකේ බොහොම හිමීට යනවා. බස් ඉස්සරහා කොට පෙන්නන ඉස්සරහා ඔය පෙන්නන අපේ නැෂනල් ස්පීඩ් එක ඒ කියන්නේ ඩුවල් කරේජ් එක අපිට මේකේ 70ට යන්න පුළුවන්. ඒ කියන්නේ හයිවේ එක වගේම තමයි ඩුවල් කරේජ් එක. මේකේ අපිට 70ට යන්න පුළුවන්. අපි 70 කියලා කියන්නේ ළමයි මෙතන මේ මෙහි මයිල්ස් වලින් පැයට කිලෝමීටර් නෙමෙයි. මං හිතන්නේ පැයට කිලෝමීටර් වලින් නම් මං හිතන්නේ 100ක් විතර වගේ. මං හරියටම දන්නේ නැහැ ගාන. මං හිතන්නේ කොහොමත් 100 ස්පීඩ් එක 100 වගේ තමයි. ඔයාලට ඔය ස්පීඩ් එක යන එකෙන් පේනවා ඇති. Place eකට ආවා. It's hatch beach and with boogers on the top. Yeah, it's hatch beach. They got two friends that yeah. Coffee glow. වෙනදට කරන්නේ ඇවිල්ලා බබාලා වරගෙන සමහර දවසකට ඇතුළට යනවා. ඊට පස්සේ හස්බන්ඩ් එනකන් ඉඳලා විනාඩි 5ක් විතර ඒගොල්ලෝ හස්බන්ඩ් එක්ක ගෙදර යනවා. එහෙම නැත්නම් ඒගොල්ලෝ ඒක ඩිසයිඩ් වෙනවා. ඒගොල්ලෝ ඩිසයිඩ් කරනවා මේ මොකද කරන්න කියලා. හායි කියනවා නැත්නම් ඇතුළට යනවද කියලා. අද මොකද කරන්න පුතේ? ඉන්නවද යනවද ඇතුළට? In the wall because you can play with our clay. You can play with our clay. මල්ලි මොකද කරන්නේ? ඇතුළට යන්න ඕනේද? Yeah, I want to go. හැබැයි ඇතුළේ රස් නෙයි. Yeah, it's cool in here. අපි මොකද කරන්නේ? Yeah, okay, I'll see you. Cool and I want to go. ඉතින් පේනවනේ එදන තාම තීරණයක් නැහැ මොකද කරන්න කියලා. බලමු මොකක්ද අපි කරන්නේ කියලා. හරි එහෙනම් ඉතින් මේක තමයි මම වැඩ කරන තැන. ඔය විදිහට තමයි. ඔන්න ඉතින් මගේ දවස ඔන්න ඔය විදිහට තමයි ගෙවෙන්නේ ඉවර කරන්නේ. මම අටට වැඩ පටන් ගන්නවා. හරි ළමයි.
ආයෙත් එහෙනම් මේ වගේ vlog එකකින් ඉක්මනට හම්බෙමු. bye bye. හදට ගිහින් එන්නම්. අපිව subscribe කරපු නැති හැමෝම අපිව subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. කියන්න මොනවාද? පරිස්සම් දෙන්න හැමෝටම. I'm hot. You hot. Enjoy inside. Housework awaits, but I'm